අද මම යන්නේ හුළංගල බලන්න. එතනට හුළංගල පුංචි ලෝකාන්තය කියලත් කියනවා. මෙතන තියෙන්නේ කුරුණෑගල මාතලේ දඹුල්ල යන නගර තුන මැදි වෙන්න. මම මෙතනට ගියේ කුරුණෑගල හරහා මාතලේ පාරේ. Google Maps දාපුවාම ඕන කෙනෙකුට පහසුවෙන්ම ළඟා වෙන්න පුළුවන්. ටිකට් කවුන්ටරේට වෙනකම්ම ලොකු ගැටලුවක් නැතුව ඕන වාහනයකට යන්න පුළුවන්. කාර් පාකින් එහෙමත් තියෙනවා. කාර් පාකින් එකේ ඉඳන් කිලෝමීටර් 2ක විතර දුරක් තියෙනවා හුළංගල පීක් එකට. පැය භාගයක වගේ දුරක් තමයි ඇවිදින්න තියෙන්නේ. ටිකක් වයසක කට්ටියට නම් ටිකක් අමාරු වෙන්න පුළුවන්. හැබැයි ඒ දුර නම් මට දැනුනේවත් නෑ යද්දි. මොකද යන පාරේ අවට පරිසරයත් හරිම සුන්දරයි. සමහරු මෝටර් සයිකල් වලින් යන්නත් try කරනවා මම දැක්කා. හැබැයි ඒගොල්ලොත් සමහර තැන්වල මෝටර් සයිකල් නතර කරලා තමයි ඉතිරි දුර ඇවිද්දි. මම යන දවසේ වෙදර් රිපෝට් එකට අනුව හොඳට පායලා තියෙන දවසක් වගේ පෙන්නුවට එතනට ගියාම නම් අවට පරිසරය ටිකක් ඊදුමෙන් වැහිලා අඳුරු වගේ ගතියක් තමයි තිබුණේ. හැබැයි වෙලාවෙන් වෙලාවට අහස බොහොම පැදිලි වෙනවා. ගල මුදුනට නැගලා එතනින් එහාට තියෙන කඳු මුදුනට තනකොළ බිස්ස දිගේ ඇවිදගෙන යන්න පුළුවන්. එතනටත් මම ගියා. මේ තැන් දෙකේම මාරම view points ටිකක් තියෙන්නේ. එතනට හුළංගල කියලා නම දාන්න හේතුව නම් උඩට ගියාම හොඳටම පැහැදිලි වෙනවා. එච්චරටම සුර්ලග සැරයි. පේනව නේද? බබාලත් එකතු කරගෙන පවුල් පිටින්ම තමයි මෙතනට කට්ටිය බලන්න ඉන්නේ. මොකද මෙතනට එන්න හරිම ලේසි. උඩට ගියාම පොඩි ළමයිට සෙල්ලම් කරන්න පොඩි කිඩ්ස් පාක් එකක් වගේ හදලා තියෙනවා. මෙතනින් පස්සේ මම තවත් travel destination කිහිපයකටම ගියා. ඒවා මොනවද කියලා මම පස්සේ වීඩියෝ වලින් කියන්නම්.